සුබ දවසක්. අද අපි කතා කරන්නේ AI Artificial Intelligence කෘත්‍රිම බුද්ධිය පිළිබඳව. ඉතින් තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. හරි, අපි පාඩම පටන් ගමු. අපි බලමු මොකක්ද AI කියන්නේ කියලා. AI කියලා කියන්නේ සරලවම කියනවා නම් මිනිසාට සමානව හිතන, ඒ වගේම මිනිසාට සමානව තීරණ ගන්න, ඉගෙන ගන්න, ගැටලු විසඳන පරිගණකයක්, එහෙමත් නැත්නම් රොබෝ වැනි යන්ත්‍රයක් කියලා අපිට සරලවම කියන්න පුළුවන්. අපි හැමෝම එදිනෙදා ජීවිතේදී දැනුවත්ව හරි නොදැනුවත්ව හරි AI ටෙක්නොලොජි එක භාවිතා කරනවා. අපි බලමු අපි මොනවද මේ භාවිතා කරන AI ටෙක්නොලොජිස් කියලා. Google Assistant වගේ mobile voice assistants AI තාක්ෂණයට අයිති වෙනවා. ඒ වගේම අපේ mobile phone එකේ අපි භාවිතා කරනවා face unlock, fingerprint වගේ system. මේවා අයිති වෙන්නේ AI තාක්ෂණයට. ඒ වගේම YouTube හරි Facebook වලින් හරි අපි page එකක් හරි YouTube lesson එකක් හරි YouTube වීඩියෝ එකක් හරි බලපුවහම ඒකට සමාන තවත් වීඩියෝස්, තව ටොපික්ස් අපිට සජෙස්ට් කරලා පෙන්නනවා. මේ දේ වෙන්නේ AI හරහා. YouTube, Facebook recommendations වෙන්නේ AI හරහා. ChatGPT කියන්නේ AI tool එකක්. ඒ වගේම Gemini අද ෆොටෝ ෂූට් කරන්න ගොඩ දෙනෙක් Gemini භාවිතා කරනවා. FB වල හැමතැනම අද Gemini AI tool එක භාවිතා කරලා ක්‍රියේට් කරපු ෆොටෝස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම self driving cars වල තියෙන්නේ AI ටෙක්නොලොජි එක. මෙඩිකල් වෛද්‍ය ක්ෂේත්‍රයේ රෝග විනිශ්චය කටයුතු සඳහා අද බොහෝ දුරට AI තාක්ෂණය භාවිතා කරනවා. පරිගණක සංකල්පය බිහි වුණ අවදියේම AI සංකල්පයත් බිහි වෙලා තියෙනවා. නමුත් 1956 දී ජෝන් මැකර්ති ඩාර්ට්මවුත් සමුළුවේදී AI කියන නම හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා AI ක්ෂේත්‍රයේ නිල ආරම්භය 1956 දී සිදු වුණා කියලා තමයි සැලකෙන්නේ. මේ රූපයේ දැක්වෙන්නේ ජෝන් මැකර්ති කියන ගණිතඥයා. Father of AI. ඇමරිකානු ගණිතඥයෙක්, ඒ වගේම කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක්. ඔහු 1956 වසරේදී AI කියන නම මුලින්ම භාවිතා කරලා ලෝකයට හඳුන්වලා දුන්නා. මැෂින් ලර්නින්. මැෂින් ලර්නින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකේම කොටසක්. යන්ත්‍ර ඉගෙනීමේදී වෙන්නේ පරිගණකය දත්ත මත පදනම්ව තමන්ම ඉගෙන ගන්නවා කියන එක. උදාහරණයක් තමයි අපේ ෆෝන් වල භාවිතා වෙන ෆේස් අන්ලොක් සිස්ටම් එක. ෆේස් අන්ලොක් සිස්ටම් එකේදී අපි මුහුණ පැටර්න්ස් භාවිතා කරගෙන අපේ ෆෝන් එක අන්ලොක් කරනවා. ඒ වගේම මැෂින් ලර්නින් භාවිතා වෙන අවස්ථා තමයි YouTube, Facebook වල recommendations වල, self driving cars වල, ඒ වගේම translations app වල, email වල spam detection system වල, ඒ වගේම AI platform වල භාවිතා වෙනවා. ඒ හැමතැනම මේ machine learning කියන සංකල්පය භාවිතා වෙනවා. machine learning ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. supervised learning, unsupervised learning, reinforcement learning කියලා machine learning ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි බලමු supervised learning කියන්නේ මොකක්ද කියලා. supervised learning කියන්නේ machine learning එකේම ප්‍රධාන කොටසක්. machine learning එකේදී
අපි මැෂින් එකට ඩේටා සහ ලේබල්ස් නිවැරදි පිළිතුරු ලබා දෙනවා. මැෂින් එක ඩේටා අපි දෙන ආන්සර්ස් ලේබල්ස් බලලා ඩේටා වලට අදාළ පැටර්න් එක අඳුරා ගන්නවා. ඊට පස්සේ අලුතෙන් ඩේටා එකක් දුන්නොත් මැෂින් එකට හරි ආන්සර් එක දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මැෂින් එකට අපි cats ලාගේ සහ dogs ලාගේ images thousands images විතර අපි පරිගණකයට දෙනවා. පරිගණකය ඒ වගේම අපි ආන්සර්ස් දෙනවා. මේ ඉමේජ් එකේ ඉන්නේ cats, මේ ඉමේජ් එක dogs කියලා එකිනෙකට වෙනස් cats ලාගේ සහ dogs ලාගේ images thousands images දෙනවා. ඒවට ආන්සර්ස් දෙනවා. ඊට පස්සේ අපි වෙනම පින්තූරයක් දුන්නොත් cat ගේ හරි dog ගේ හරි කලින් දීපු ඉමේජස් සහ දීපු ආන්සර්ස් වලට අනුව පරිගණකයට කියන්න පුළුවන් මේ පින්තූරේ ඉන්නේ cats ද dogs ද කියලා හරියටම කියන්න පුළුවන්. මේක තමයි machine learning වල එන supervised learning කියලා කියන්නේ. අපි බලමු unsupervised learning කියන්නේ මොකක්ද කියලා. unsupervised learning කියන්නේ machine learning එකේම එන තවත් ප්‍රධාන ඉගෙනුම් ක්‍රමයක්. මැෂින් එකට මෙහිදී unsupervised learning එකේදී කලින් supervised learning එකේදී නම් මැෂින් එකට data සහ එයට අදාළ answers දුන්නා. හැබැයි unsupervised learning එකේදී මැෂින් එකට data දෙනවා. නමුත් නිවැරදි පිළිතුරු labels දෙන්නේ නැහැ. මැෂින් එකට අපි ඇතුළත් කරන data වලට අදාළව patterns, groups තමන්ම හොයාගන්නවා. මැෂින් එක අපි දෙන data වලට අදාළ patterns තමන්ම හොයාගන්නවා. එතකොට answers දෙන්නේ නැහැ මේ unsupervised learning එකේ. මැෂින් එකට අපි දෙන data වලට අදාළ ආකෘති මැෂින් එක විසින් හොයාගන්නවා. උදාහරණයක් විදිහට අපි apple, banana, mango, orange, pineapple ඒ වගේ පින්තූර ගොඩක් මැෂින් එකට දෙනවා. දීලා අපි කියන්නේ මේ ඉමේජ් එකේ මේක ඇපල්, මේ ඉමේජ් එක බනානා, ඔරෙන්ජ්, ඒ පයිනැපල් ඒ වගේ වෙන වෙනම කලින් සුපර්වයිස් ලර්නින් එකේදී වගේ ආන්සර් එක දෙන්නේ නැහැ. ඉමේජ් එකයි ඒකට අදාළ ආන්සර් එකයි දෙන්නේ නැහැ. අන්සුපර්වයිස් ලර්නින් එකේදී අපි data ටික දෙනවා. හැබැයි ආන්සර් එක දෙන්නේ නැහැ. මැෂින් එක සමාන වර්ණ තියෙන ඒවා එකට ගෲප් කරනවා. සමාන හැඩ තියෙන ඒවා එකට ගෲප් කරනවා. මේ විදිහට ක්ලස්ටරින් එකක් හදා ගන්නවා. ආන්සර් එක දෙන්නේ නැහැ. මැෂින් එක සර්ච් කරලා ඒ රූපයට අදාළ හැඩයට අදාළ ඒ පැටර්න් එකට අදාළ දේවල් මැෂින් එක විසින්ම සර්ච් කරලා හොයාගන්න ඕනේ unsupervised learning එකේදී. unsupervised learning භාවිතා වෙන තැන් තමයි මාකටිං වල තියෙනවා unsupervised learning. customer grouping වල. customer similar behaviors තියෙන කස්ටමර්ස්ලා සේම් ගෲප් වලට ඇඩ් කරනවා මේ unsupervised learning එකේදී. ඒ වගේම face recognition system එක ගත්තොත් ඒකත් unsupervised learning එකක්. මොහොනේ පැටර්න් එක අනුව තමයි හඳුනාගන්නේ. එතකොට unsupervised learning එක. ඒ වගේම ඔය bank system cyber security වල unsupervised learning භාවිතා වෙනවා. recommendation systems වල unsupervised learning භාවිතා වෙනවා. reinforcement learning. reinforcement learning machine learning එකේ තවත් භාවිතයක්. reinforcement learning එකේදී මැෂින් එක තමා විසින්ම ඉගෙන ගන්නවා ලැබෙන ෆීඩ්බැක් එකට අනුව. උදාහරණ self driving cars වල ගමන් නීති රීති ඒ වගේම robot system වල අත්පා arms control කරන ඒ වගේම games වල smart strategy development වලට ඒ වගේම finance ක්ෂේත්‍රයේ profitable decisions learning වලට reinforcement learning වැදගත් වෙනවා. තමන්ම ලැබෙන feedbacks වලට අනුව ඉගෙන ගන්න එක තමයි මේ reinforcement learning එකේදී වෙන්නේ. අපි බලමු deep learning පිළිබඳව.
මෙහිදී මිනිස් මොළය වගේ වැඩ කරන ආටිෆිෂල් නැචරල් නෙට්වර්ක්ස් භාවිතා කරනවා. නැචරල් නෙට්වර්ක් කියන්නේ මොනවද? මෙතනදී නැචරල් නෙට්වර්ක් එකේ ලේයර්ස් භාවිතා වෙනවා. ඉන්පුට් ලේයර් එකේදී දත්ත ගන්නවා. ඒ වගේම ඩීප් ලේයර්, හිඩන් ලේයර් වල ඩේටා පැටර්න්ස් හඳුනා ගන්නවා. අවුට්පුට් ලේයර් එකේදී අවසානයේ අවුට්පුට් එක ආන්සර් එක දෙනවා. හිඩන් ලේයර්ස් ගොඩක් තියෙනවා මේ ඩීප් ලර්නින් එකේදී. ඩීප් ලර්නින් එකේ භාවිතයන් ෆේස් අන්ලොක් සිස්ටම් එකේ ෆේස් එක හඳුනා ගන්නවා. ඒ වගේම වොයිස් ඇසිස්ටන්ට් වල හඬ වචන හඳුනා ගන්න. සෙල්ෆ් ඩ්‍රයිවිං කාර්ස් වල මන්තිරු වාහන මිනිස්සු හඳුනා ගන්න. Google Translation ChatGPT වල භාෂාව ඒ වගේම අර්ථය තේරුම් ගන්න. මැෂින් ඒ වගේම මෙඩිකල් ස්කෑන් රීඩින් වල රෝග පැටර්න්ස් අඳුනා ගන්න ඩීප් ලර්නින් භාවිතා වෙනවා. තවත් උදාහරණයක් කිව්වොත් YouTube වල TikTok වල ඔයාලා බලන වීඩියෝස් ඒ වගේම ඒවට දාන ලයික්ස් ඔයාලා දාන කමෙන්ට්ස් ඒ දේවල් ඩීප් ලර්නින් වලින් අඳුරගෙන ඔයාලට ගැළපෙන තවත් වීඩියෝස් සජෙස්ට් කරනවා. ඒක වෙන්නේ ඩීප් ලර්නින් හරහා. Natural Language Processing. Natural Language Processing කියන්නේ human language එක පරිගණකයට තේරුම් ගන්න උදව් කරන AI ශාස්ත්‍රයක්. පරිගණකය කියන්නේ ඩිජිටල් උපකරණයක්. පරිගණකයේ දත්ත ප්‍රොසෙස් වෙන්නේ බයිනරි නම්බර් සිස්ටම් එකෙන්. මිනිසුන් වැඩ කරන්නේ බයිනරි නම්බර්ස් වලින් නෙවෙයි ඩෙසිමල් අගයන් වලින් තමයි මිනිසුන් වැඩ කරන්නේ. මේ මිනිස් භාෂාව පරිගණකයට තේරුම් කරලා දෙන්න තේරුම් ගන්න natural language processing භාවිතා වෙනවා. Google Voice Assistant වල ඔබ කතා කරන හඬ වචන පණිවිඩ මේ දේවල් තේරුම් ගන්න NLP උදව් කරනවා. ඒ වගේම Google Translate වල භාෂාව වෙන භාෂාවකට පරිවර්තනය කරන්න. ChatGPT වල ඔබගේ වචන අර්ථ පිළිතුරු මෙන්න මේ දේවල් තේරුම් ගන්න. Facebook, TikTok, YouTube වල කමෙන්ට්ස් ඇනලයිස් කරන්න. පොසිටිව් නෙගටිව් අර්ථ අඳුනගන්න. සර්ච් එන්ජින් වල ඔබ ලියන වචන වල අර්ථ හඳුනාගෙන රිසල්ට් එක දෙන්න. මේ දේවල් වලට natural language processing භාවිතා වෙනවා. natural language processing වලින් speech recognition කරනවා. ඒ වගේම text understand කරනවා. language translate කරනවා. text generate කරනවා. computer vision. computer vision කියන්නේ artificial intelligence ශාස්ත්‍රය ඔස්සේ පරිගණකය මිනිස් ඇස වගේ පින්තූර සහ වීඩියෝ බලලා ඒවා තුළ තියෙන දේවල් අඳුරගෙන තේරුම් අරගෙන තේරුම් ගන්න එක. image recognition. පින්තූර වල මොනවද තියෙන්නේ කියලා අඳුනා ගන්න. computer vision භාවිතා වෙනවා. object detections. face recognition. motion detection. චලන අඳුනා ගන්න. medical image analysis. රෝග පැටර්න්ස් අඳුනා ගන්න. ඒ වගේම අපි කලින් කතා කරා මේ ෆෝන් වල face unlock system. CCTV කැමරාවල සිකියුරිටි කැමරාවල භාවිතා වෙනවා. self driving cars වල Google Lens වල කැමරා එකෙන් ඔබ්ජෙක්ට් අඳුර ගන්න computer vision භාවිතා වෙනවා. AI tools and programming. අද පරිගණක ශාස්ත්‍රයේ හැමතැනම AI tools භාවිතා කරනවා. ChatGPT, Gemini, Canva ඊට අමතරව තව Pika Labs, Leonardo AI වගේ ගොඩක් AI tools අද හැමතැනම භාවිතා වෙනවා. මේ දේවල් වලින් ideas ඒ වගේම ප්‍රශ්න වලට පිළිතුරු coding වලට help කරගන්නවා. ඒ වගේම presentation හදනවා, summaries ලියනවා, notes ලියනවා. AI tools භාවිතා කරලා graphic designing ගොඩක් අද AI tools වලින් කරනවා. posters හදනවා.
AI වීඩියෝස්, ඇනිමේෂන් හදනවා. ඒ වගේ ගොඩක් දේවල් වලට text to speech, speech to text ඒ වගේ ගොඩක් දේවල් වලට අද AI භාවිතා වෙනවා. AI tools භාවිතා කරනවා. ඒ වගේම මේ AI tools හදන්න ගන්න ප්‍රෝග්‍රෑම් කරනවා. AI tools අපිට මොකක් හරි ප්‍රෝග්‍රෑමින් වලින් නිර්මාණය කරන්න පුළුවන්. අද ගොඩක්ම Python කියන ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරනවා මේ AI tools develop කරන්න. AI ethics and safety. අද ලෝකයේ තාක්ෂණය කේන්ද්‍රගත වෙලා තියෙනවා AI මත. එතකොට මොබයිල් ඇප්ස්, කැමරා, මෙඩිකල් සිස්ටම් මේ හැමදේම පිටුපස්සේ ඉන්නවා AI. AI ඇප් එකක් AI ඇප් එකක තියෙන්න ඕනි හොඳ ගුණාංග තියෙනවා. ඒ කියන්නේ ප්‍රයිවසි. මිනිසුන් අද ගොඩක් AI වලට තමන්ගේ ෆොටෝස් අප්ලෝඩ් කරනවා, පර්සනල් ඩීටේල්ස් දෙනවා AI tools වලට. එතකොට AI tools නිර්මාණය කරද්දී මේ ප්‍රයිවසි එක ආරක්ෂා වෙන්න, ට්‍රාන්ස්පරන්සි එක තියෙන්න, ෆෙයාර්නස් වෙන්න, කාටවත් අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න ඊළඟට සේෆ්ටි විදිහට ඩෙවලොප් කරන්න ඕනේ. මේ වගේ වීඩියෝස් අහන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. සුබ දවසක්.